වදාළ ගෞරවනීය අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අවසරයි මේ ලස්සන මොහොතේ ලස්සන දවසේ කලාවට හිතටි නර්තනයට ආස කරන මේ මොහොත දක්වාම රැඳී සිටින ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු සියලු දෙනාගෙන්ම ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි මා හිතවත් අපේ නිවේදක රුවන් සර් කිව්වා වගේ හිතුවක් නැති වෙලාවක පොඩි කතාවකට තමයි ආරාධනාව ලැබුණේ. නර්තනය කියන්නේ මේ ලෝකේ මම දකින විදිහට මේ සෑම විශ්මිත නිර්මාණයක්ම කලාවක්. ඒ කලාව ඇතුලේ නර්තනය කියන්නේ විශේෂ ස්ථානයක්. එහෙම ගත්තාම අර අපි කියමනක් අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ කලාවට ගිහිපු හිත කැලෑවට යන්නේ නැහැ කියලා. බොහොම කයින් මනසින් විඩාබර බොහොම සංකීර්ණ සමාජයක අපේ නෙත සිත පිනවන්න කලාවට මොනතරම් පුළුවන්ද නැටුමට මොනතරම් පුළුවන්ද නර්තනයට මොනතරම් පුළුවන්ද කියන එක අද ඔබේ ඇස් ඉස්සරහා අපේ මේ දරුවෝ ටික ඉතාම හොඳින් ඔප්පු කරා. ඉතින් මානවිල සරසවි අධ්‍යාපන ආයතනයේ ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේ එදා ආරම්භ වෙච්ච පන්තියේ අද 2025 වර්ෂයේ වෙනකොට ප්‍රදේශයේ තියෙන වායු සමනය කරපු කලා ආයතනයක් මේ විදිහට පවත්වාගෙන යන විද්‍යාගාර පහසුකම් තියෙන ඊළඟට ගණිතාගාරයක් තියෙන ස්මාර්ට් බෝඩ් වලින් උගන්වන ප්‍රදේශයේ තියෙන එකම විනය සහිත පන්තිය අද දරුවෝ ටික මෙතන උදෑසන ඉඳන් ඒගොල්ලෝ ඊ රාත්‍රියේ ඉඳලා නිදි වර්ධිතව බොහොම අමාරුවෙන් කරදර බාධක මැද්දේ මේ කාලගුණය කොච්චර ආශිර්වාදයක් කරාද කියලා නම් මේ කලාවට මේ වෙනකොට පැහැදිලි කාලගුණයක් ඒ තමයි දරුවන්ගේ ආශිර්වාදය අපේ අජුරුතුමිය මට මුණ ගැහෙන්නේ තාම කෙටි කාලෙකදී වසරක්වත් තාම උනේ නැහැ එතුමිය පන්ති පටන් ගත්තට පස්සේ අපිට යෝජනා කළා සර් මට උපන් ගමේ මගේ වැඩ ටික පෙන්වන්න ඕනේ මට ඒකට අවස්ථාවක් ඕනේ කියලා මං ටීචර්ට කිව්වේ ටීචර් අපි වැඩේ පටන් ගමු. බොහොම කෙටි කාලයක් තුල ඉතාම ඉක්මනින් කැපකිරීමෙන් ඒ කරපු කාර්යයේ උපරිම ප්‍රතිඵල තමයි ඔබේ දැස් තුල අද මේ විදිහට දකින්න ලැබෙන්නේ. ඩ්‍රයිවර් අම්මේ තාත්තේ මේ දරුවන්ට අපි හොඳ අත්පුඩියක් ගන්න ඕනේ. අවසානයේ අපි දැක්කේ අපේ පන්තියේ නැටුම් කණ්ඩායමේදී පුංචිම පැටවුගේ නැටුම. මම ආරාධනා කළේ දරුවන්ට මමත් ඒගොල්ලන්ට හොඳ අත්පුඩියක් ගන්නවා ක්ලැප් එකක් දෙනවා හොඳ එකක්. මේ තමයි අපේ අනාගතය. අර කලාව මැරිච්ච රටක සරස්වතිය පහළ වෙන්නේ නැහැ අපේ ආමුදුර අපි එහෙම අහලා තියෙනවා. එහෙම කාලෙක අපේ අජුරුතුමියගේ පාසෙවනේ ගුරුහරුකම් ලැබෙමින් අද මේ දරුවෝ පෙන්නවා යාලට යන්න පුළුවන් ගමන. අම්මේ තාත්තේ මෙතනින් නවත්තන්න එපා මේ දරුවන්ගේ ගමන. තව ශක්තිය දෙන්න. එයාලට හොඳ අපි දන්න දේශීය නර්තනයේ රන්සලකුණ තමයි ආචාර්ය පණිභාරතයන්. ඒ පණිභාරතයන්ගේ පසුපස යමින් තමයි අපේ අජුරුතුමිය මේ දරුවන්ව මෙහෙරුවේ. ඒ දරුවෝ ඇතුළුතුමියගේ පාසලනේ ඉඳගෙන තමයි මේ දරුවෝ ගුරුහරුකම් ලැබුවේ. ඒ ශක්තියට තව ඉදිරියට යන්න ඕන තමයි සුබපත්තන ගම රේණුකා කැටිපේ ආරච්චි අපේ නර්තන ඇතුළුතුමියට එතුමියගේ තවත් මෙවැනි සත්කාරයන් කරන්න යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන එතුමිය මට මේ දැන් නැවත කතාවක් කරා අපි ගාල්ලේ මීට වඩා ලොකු උත්සවයක් ලබන අවුරුද්දේ සංවිධානය කරමු කියලා. ඒ කටයුත්තට එතුමියට යෝධ ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඒකට ශක්තියක් වශයෙන් අපුඩියක් ගන්නවා. එතුමියට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මාව මේ ස්ථානට හඳුන්වා දීපු අපේ රුවන් ජයමාල් අපේ ඉංග්‍රීසි ගුරුතුමාටත් බොහොම ස්තුතියි. දරුවෝ සියලු දෙනාටම හදවතින්ම සුබපතනවා. ඔබ සියලු දෙනාම මේ නැටුම් කලාව නර්තන කලාව ලෝකෙට අරගෙන යන්න ඕනේ. පණිභාරත කෙනෙක් මේ ගාල්ලේ අක්මීමිනි පිහිට බිහි වෙන්න නැවත ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඔබ සියලු දෙනාටම මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ මොහොත වෙනකම් රැඳී සිටිය කිසි කරදරයක් නැහැ බාධාවක් නැහැ. පොලිස් ආරක්ෂාවක් දුකුත් නැති වුණාට හරිම විනයවත් ඔබ සියලු දෙනාට මගේ හදවතේ උත්තමාචාර්ය ප්‍රණාමය බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි.